හිරිපොත වැස්සට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඉතින් ඇත්තටම දුලාංජි මේ වෙනකොට සංදේශයට වෙනස්කම් කරන්නේ ආත්මි කියලා දන්නේ නැතුව. ඉතින් මේ වෙනස්කම් දරා ගන්න බැරිම තැන ආත්මි ඉදිරියට Taman සංදේශ නෙවෙයි Taman ආත්මි කියන එක දුලාංජිට හෝ මතක් කරලා දුන්නොත් හොඳයි. ඉතින් මේ දේවල් වෙන්නේ කොහොමද කියන එක අපි අද වීඩියෝ එක හරහා කතා කරන්න බලමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කළ යුතුයි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් පුළුවන් මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට. එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් share කරන්නත් අමතක කරන්න එපා. හිරිපොත වැස්ස කතාවේ මේ හැරෝම් ලක්ෂ්‍ය හරිම හැඟුම්බර එකක් වෙයි. ඒ ගැන නියතයි. දුලාංජි කියන්නේ ආත්මික සමීපතමෙක් නිසා තමන්ගේ හොඳම මිතුරිය තමන් ඉදිරියේ සිටියොත් ඇයව හඳුනා ගන්න බැරිව දුලාංජි කරන වෙනස්කම් ආත්මිට ලොකු වේදනාවක් වෙන්න ඇති. ඉතින් මම කියන විදිහට ආත්මි මේ රහස දුලාංජිට හෙළි කරන අවස්ථා මෙහෙම වෙන්න පුළුවන්. දුලාංජිට රහස හෙළි වෙන අවස්ථා ඉවසීමේ සීමාව. දුලාංජි සංදේශි වෙනස් වූ ආත්මි හට දරුණු විදිහට දෝෂාරෝපණය කරන හෝ ඇයව මගහරින මොහොතක ආත්මයට තවදුරටත් ඒ වේදනාව දරා ගන්න බැරි වෙයි. සංදේශයේ හැටියට ඉන්න ආත්මි දුලාංජි සහ ඇය අතර පමණක් තිබූ හරිම පෞද්ගලික රහසක් හෝ කුඩා කාලයේ සිදුවීමක් මතක් කර දීමෙන් දුලාංජි පුදුමයට පත් කරයි. සත්‍ය හෙළිවීම. දුලාංජි මම සංදේශි නෙවෙයි. මම ඔයාගේ ළඟම යාළුවා ආත්මි කියලා ඇඬුම්බරව පවසනකොට දුලාංජිට දැනෙන කම්පනය සහ පසුතැවීම කතාවේ ඉතාමත් සංවේදී දර්ශනයක් වේවි. මෙහි බලපෑම. දුලාංජි මේ සත්‍ය දැනගත්තට පස්සේ ඇය ආත්මිව ආරක්ෂා කරගන්න ඕනෑම කැපකිරීමක් කරන්න පෙළඹෙයි. තිදෙස් සහ අනෙක් අය මේ රහසට හෙළි නොකර ආත්මික සැලසුම් වලට දුලාංජි උදව් කරන්න පටන් ගනීවි. ආත්මිගේ මුහුණේ වෙනස් වුණත් ඇගේ හදවත හඳුනා ගන්න බැරි වුණ එක ගැන දුලාංජි තමන්ටම දොස් පවරා ගනීවි. මේ රහස හෙළි වුණාම ඔලිවියා වගේ අයට එරෙහිව සටන් කරන්න ආත්මිට ලොකු ශක්තියක් ලැබෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ඔබ හිතන්නේ දුලාංජි මේ රහස දැනගත්තට පස්සේ ඒක තිදෙස්ට කියයිද? නැත්නම් ආත්මි පවසන තුරු රහසක් විදියට තියාගනීවිද? ඉතින් ආත්මි කියනකම්ම මේ හැමදේම රහසක් විදියට තියාගන්න කටයුතු කරයි කියන විශ්වාසය අපි හැමෝටම මේ වෙලාවේදී තියාගන්න පුළුවන්කම ලැබෙනවා කියලයි මම ඔයාලට මතක් කරන්නේ. මොකද ඒකට හේතුව ආත්මික ජීවිතේ ලස්සනට තියෙන්න ඕනේ කියලා දුලාංජි විශ්වාස කරන හින්දා.